හායි යාළුවනේ. ඉතින් කොහමද? අද මම ඔයාලට ගේන්න හදන්නේ රසම රස රෙසිපි එකක්. ඒ කියන්නේ බිත්තර මේ පරාට එකක්. එක එක ජාතියේ පරාට තියෙනවනේ. මං හිතන්නේ මේක තමයි පරාට වලින් හදන්න ලේසිම පරාට එක. අපි බලමු. මම මේකට අරන් තියෙනවා පිටි ග්‍රෑම් 300ක් වාගේ. ප්‍රධාන වශයෙන්ම එතකොට ලීස් කැරට් ඔයාලට කැමති එළවලුවක් දාන්න පුළුවන්. තව ලොකු ලුණු ගෙඩියක්, කරපිංච ටිකක්, අමු මිරිස් ටිකක් මම අරන් තියෙනවා. අපි දැන් මේ ටික හීනියට කපා ගමු. මේකත් ඉන්දියාවේ තියෙන රසම රස පරාට එකක් තමයි. හරිම ලේසියෙන් අපිට උදේ කෑමට එහෙම නැත්නම් ඩිනර් එකට ගන්න පුළුවන් ඔයාලට මේ පරාට එක. මේක ඔයාලට නිකම්ම කන්නත් පුළුවන්. මේක ගොඩාක් රසම රසයි. දැන් මේ අවස්ථාවේදී මම මේකට කැරට් දාන්නේ. ඔයාලට කැමති නම් කැරට් කැමති එළවලු වර්ගයක් දාගන්න පුළුවන්. මම තක්කාලි දාන්නේ කැමති කෙනෙක්ට සුළු සාමාන්‍ය වශයෙන් තක්කාලිත් දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මේක හදද්දී ගොඩාක් තෙල් වැය වෙන්නේ නැහැ මේකට. ඒ කියන්නේ ගොඩාක් තෙල් කන්න හොඳ නැති අයටත් මේක හොඳයි. ගොඩාක් තෙල් අඩුවෙන්ම හදාගන්න පුළුවන්. ඒ වගේම ආයි ගොඩක් වෙලා මේක වහලා තියන්න ඕනේ නැහැ. ඊටාම ඉක්මනින් හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු. ඉතින් යාළුවනේ channel එක subscribe කරගෙන යන්න. like එකක් comment එකක් දාන්න. ඔයාලගේ සහයෝගය මට ගොඩාක් වටිනවා. ඉතින් මෙන්න මේම හීනියට කපමු අපි. පුළුවන් තරම් හීනියට කපා ගන්නවා නම් හොඳයි. ඉතින් ඊළඟට අපි මේකට දැන් මම මෙතන කැරට් දාගත්තේ නැතුවට කැරට් දා ගන්නවා නම් පාටත් ලස්සනයි. ඒ වගේම තමයි රසයටත් හොඳයි පෝෂණයටත් හොඳයි. එහෙම නැතුව එළවලු මොකුත්ම නැතුව එම එළවලු දාලා කන්න කැමති නැති කෙනෙක්ට නම් අනිත් දේවල් ටික විතරක් දාලා එහෙම හදා ගන්නත් පුළුවන්. කපන කොටස් දාන්නවට කට්ටිය කැමති හන්දයි මම දැම්මේ. දැන් බලන්න කම්මැලි වගේ කෙනෙක් නම් මේ චුට්ට ස්කිප් කරලා විනාඩියක් දෙකක් සුළු කොටසක් තියෙන්නේ මේ ඉස්සරහට යන්න. ඉස්සරහට ගිහලා වීඩියෝ එක රස විඳින්න කියලා වගේම මේ කෑම try කරලා බලන්න කියලා ඉල්ලා සිටිනවා ඔයාලගෙන්. ඉතින් යාළුවනේ මේ පරාට එක නිකන් කනවා වගේම චිකන් කරියක් එක්ක තව ඔයාලා කැමති දෙයක් එක්ක කන්නත් පුළුවන්. ඉස්සරහට අල පරාට එකක් අලවලින් රසම රස පරාට රෙසිපි එකකුත් ගේන්න අදහසක් තියෙනවා. දිගටම channel එකත් එක්ක රැඳී සිටින්න කියලා ඔයාලට ආරාධනා කරනවා.
ඉතින් මම මේ වගේ කපා ගන්න ගමන්ම මේකට පාන් පිටි තමයි මම දාගත්තේ. ඒකට දාගත්තා දැන් ලුණු ටික දාගත්තා. ලීස් ටික දාගත්තා. දැන් මේ අම්මිරිස් ලියනවා. ඊට පස්සේ මම ටිකක් මේකට වැඩියෙන් කරපිං චෙක් කර ගන්නවා. ඒ ටිකත් ඊළඟට ලියලා මේකට දානවා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන චිත්‍රයක් වගේ පාටට කොළ පාටට තියෙනවා. ඒ ටික එක් කරාට පස්සේ ඊළඟට මම මේකට දාගන්නවා ලුණු. ඔයාලා ලුණු රස අනුව එක් කරගන්න. ඒ වගේම මම මේකට කෑලි මිරිස් දාගන්නවා. ටිකක් වැඩිපුර දාගන්නවා. පොඩ්ඩක් රස බලලා ඔයාලා මේක චූරි බබාලා වගේ ඉන්නවනම් පොඩ්ඩක් සැර අඩුවෙන් දාගන්න. මම මේකට මේ සැඳි එකමාරක වගේ ප්‍රමාණයක් දාගත්තා. ඒ කියන්නේ ටිකක් මිරිස් වැඩියෙන්. මිරිස් අඩුවෙන්ම කන අයට අඩුවෙන්ම දාගන්න. ඊළඟට බිත්තරයක් කඩලා මේ විදිහට එක් කරගත්තා. ඊළඟට යාළුවනේ අපිට තියෙන මේ මිශ්‍රණය හොඳින් අනා ගන්න ඕනි. ඉතින් මෙන්න මෙහෙම අනාගමු. ඊළඟට මම මේකට කහ චුට්ටකුත් එක් කරගත්තා. ඊට පස්සේ අපිට මේකට කිරි වර්ගයක් කෝපයක් එක් කරගන්න පුළුවන්. ඔයාලට පෙෂ් මිල්ක් ගන්න පුළුවන්. ගොඩක් අය ඉන්දියාව වගේ නම් පෙෂ් මිල්ක් මේකට වගේ යොදා ගන්නවා. එහෙම නැත්නම් පිටි කිරි යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොල් කිරි යොදා ගන්න පුළුවන්. මම මේ අවස්ථාවේදී මේකට යොදාගත්තේ පොල් කිරි තමයි. ඊට පස්සේ මෙහෙම හොඳින් අනාගෙන ඉවරලා ඊළඟට ඔයගොල්ලන්ගේ ලුණු තව කෑලි මිරිස් සැර පදම චුට්ටක් බලන්න. ඊට පස්සේ බැලුවට පස්සේ මේකට ඔයගොල්ලෝ එක් කරගන්න ඕනි වතුර ටිකක්. සාමාන්‍ය මේ මිශ්‍රණය ටිකක් පොඩ් සාමාන්‍ය මට්ටමට දියාරු මට්ටමට දැන් මේ පෙන්නලා තියෙන ඊළඟට මම පෙන්නන විදිහට ගන්න. මම මේක චූට්ටක් ගොඩාම දියාරු කළේ නෑ. ඒ ගානට වඩා පොඩ්ඩක් දියාරු කර ගන්නවා නම් ඔයාලට
ගන්න නාස්ටික් වාදනේ මේ හොඳින් මේ තුනී වෙන විදිහට ගන්න පුළුවන් සීන් රොටියක් ආකාරයට. ඉතින් මෙන්න මේ විදිහට අපේ මිශ්‍රණය හැදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි මේක හදන්න ගමු. ඔන්න මම පෑන් එකක් ලිපේ තියලා ගින්දර දැම්මා. ඊට පස්සේ මේකට මම තෙල් අඩුවෙන්ම යොදා ගන්න ඕම්බාන. දැන් මම තෙල් චුට්ටක් මේකේ ගා ගන්නවා. ඊට පස්සේ අපි මේක රත් වුණාට පස්සේ අපේ මිශ්‍රණය දාගන්න තමයි තියෙන්නේ. මිශ්‍රණය එක පැත්තක් දැන් දාලා එක පැත්තක් ඉදුණාට පස්සේ ඊළඟට අපිට පුළුවන් මේ අනිත් පැත්තට තෙල් බිඳුවක් දෙකක් දාලා හෝ නැතත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොඩක් ඇලෙනවා වගේ නම් එහෙම තෙල් බිඳුවක් දාගන්න. එහෙම දෙපැත්ත දාලා විනාඩි 2-3ක් සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණය වගේ ගින්දරේ මේක මේ පරාට එක හදාගන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මම අපේ මිශ්‍රණය දාගත්තා. මීට වඩා පොඩ්ඩක් දියාරුණත් කමක් නැහැ. එහෙම නැත්නම් මේ ගානට ගන්න ගැටලුවක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ අපි දාගත්තා. මේක ලස්සන කහ පාටක් එනවා. මේ දැන් මෙතන මෙහෙම පෙනුනට මෙතන මට මේ වෙලාවේ චුට්ටක් එළිය මදි වැටලා තියෙනවා. ඒක හන්ද මෙහෙම පෙනුනට අර මුලට මම තම්මේල් එකේ දාලා තියෙන විදිහට ලස්සන කහ පාටකට අපේ මේ පරාට එක එනවා. දෙපැත්ත දාමින් මෙන්න මේ විදිහට සක්සා ගන්න වලට තේරෙනවා මේක තැම්බෙනකොට චුට්ටක් කඩලා බලන්න පුළුවන් මැද අමුද කියලා මේක තුනියට එන්නේ එහෙම ලොකුවට අමු බවක් එන්නේ නැහැ චුට්ටක් දෙපැත්ත දාමින් බැද ගන්න පරාට එක හදා ගන්න ඉතින් මෙන්න මේ විදිහට මම මගේ පරාට ඔක්කොම හදාගත්තා. මම ගත්ත පිටි ගෑම් 300න් පරාට 10ක් වගේ මම මේ සාමාන්‍ය ඝනකම වගේ අරගෙනත් හදාගන්න පුළුවන් වුණා. ඉතින් පිටි ගෑම් 250කින් වගේ පරාට 8ක් වගේම අපිට හදාගන්න පුළුවන්. ඉතින් බලන්න කොච්චර අඩු වියදමකින් මේක අපිට හදාගන්න පුළුවන්ද කියලා. ඒ වගේම මේක ගොඩක් රසවත් ආහාරයක්. ඔයාලට හරිම හදිසි වෙලාවට කලබල වෙලාවට බ්‍රෙක්ෆාස්ට් එකට වගේම ඩිනර් එකටත් මේක ගන්න පුළුවන්. තව යන කම්මැලි දවසට තව පොඩි බබාලත් ආස වෙයි වෙනසක් තියෙයි. ඉතින් හදලා බලන්න. ආයි පාරක් ඉල්ලනවා channel එක subscribe කරගෙන යන්න කියලා. ඒ වගේම like එකක් comment එකක් දාන්න. මගේ වීඩියෝ එක නැරඹුවාට ගොඩක් ස්තුතියි ඔයාලට. එහෙනම් ගිහින් එන්න යාළුවනේ. ගොඩක් ආදරෙයි ඔයාලට. මේ චුට්ටක් ඉන්න ඉතින් යාළු. තව චුට්ටක් තියෙනවා එකක් බලලාම යන්න. thank you හැමෝටම. බුදු සරණයි පරිස්සමින් ඉන්න.